hear me and see me. Today we are going to discuss the question number 5. Is the that comprehension question, right? Is a comprehension question, and I'm going to discuss it with you today. And I have sent you the question previously. I shared it to the group. I hope you have that. The question is that 2023 past paper question number 5. If you all have the question, please open it up. මම කරන්න හිතාගෙන ඉන්නේ comprehension question එක ඔයාලගේ 5th question එක 2023 paper එකේ comprehension question එක තමයි මම discuss කරන්න යන්නේ. මම ඔයාලට tips ටිකක් කියලා දෙනවා කොහොමද comprehension question එක අපි panic වෙන්නේ නැතුව කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් comprehension question එකක් කිව්ව ගමන් හුඟක් අය panic වෙනවා. because ඒක හරි අමාරු දෙයක්. මොකද ලොකු පැරග්‍රාෆ් එකක් තියෙනවා දැක්ක ගමන් හිතනවා ඕ මේක හරි අමාරුයි. මේක ලොකුයි පැරග්‍රාෆ් එකක්. අකුරු ඒවත් අමාරුයි. වචනත් අමාරුයි. අපි බය වෙනවා question එක දැක්කහම. නමුත් මේ question එක බය වෙන්න ඕනේ දෙයක් නෙමෙයි. මොකද question එක තේරුම් ගන්න පුළුවන් නම් අහලා තියෙන patterns තේරුම් ගන්න පුළුවන් නම් උත්තර ටික අපි ගාව තියෙනවා. ප්‍රශ්නේම තියෙනවා. අපි comprehension question එකක් ගත්තොත් එහෙම answer කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි scanning method එක. දෙවෙනි එක skimming method එක. skimming scanning and skimming. අපි scanning method එකේදී කරන්නේ අපි question එක scan කරලා බලනවා. ඒ කියන්නේ question එක අපි කොහොමද කියන්නේ? keywords තියෙනවා. ඒ කියන්නේ time එකක්, date එකක්, specific information එකක් ගැන තමයි scanning question එකකදී අහන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න එන විදි දෙක මම කියන්නේ. හොඳේ answer කරනවා නම් මේ මොන pattern එකේද කියලා අපි අඳුර ගන්න ඕන. හරිද? එතකොට මේකෙදී අපි උඩින් බලලා තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ ඇතුළට ගිහිල්ලා මේකේ මොනවාද කියලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන මේ දවසේ මේ දිනේ එහෙම කියලා හොයන්න ඕනේ. නමුත් skimming method එකේදී අපිට keywords තියෙනවා. question එකේම තියෙනවා keywords. එතකොට ඒ keyword එක කොහෙද තියෙන්නේ කියලා paragraph එකේ උඩින් බලාගෙන යනකොට අපිට හම්බ වෙනවා. ඊට පස්සේ එතන තමයි උත්තරේ තියෙන්නේ කියලා අපිට තේරුම් අරගෙන construct කරගෙන යන්න පුළුවන් අපේ answer එක. ඒ වගේම ගොඩාක් දුරට මම කියන්නේ බොහෝ දුරට නිතරම නෙමෙයි 100% නෙමෙයි බොහෝ දුරට question එකක් comprehension question එකක් එන්නේ මුල ඉඳලා අගට. ඒ කියන්නේ first question එකේ ඉඳලා last question එක වෙනකම් paragraph එකේ order එකට. ඒ කියන්නේ paragraph එකේ first මොකක්ද ඒකට කියන්නේ? first paragraph එක sorry paragraph එක ලොකු paragraph එකේ අපිට දීලා තියෙන ලොකු text එකේ first paragraph එකේ ඉඳලා ඊට පස්සේ last paragraph එක වෙනකම් පිළිවෙලට. ඒ කියන්නේ first question එක second question එක වගේ first paragraph එක second paragraph එක ඒ වගේ හරිය තියෙන්න පුළුවන් හුඟක් දුරට. එතකොට second question එක අපි ගත්තොත් එහෙම ඒක second paragraph එක first paragraph එකේ අග third paragraph එකේ මුල අන්න ඒ වගේ ඒ කියන්නේ question order එක paragraph එකේ order එකට හුඟක් වෙලාවට තියෙනවා. නමුත් අන්තිම ප්‍රශ්න වලට එනකොට ඒක චුට්ටක් වෙනස් වෙනවා. මොකද paragraph එකෙන් වචනයක් තෝරලා ලියන්න එනවා. ඒ වගේ විස්තර ටිකක් එනවා. මම ඒක ඔයාලට ගොඩක් ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. අපි බලමු අපේ question එක. මම ඒක screen එකට share කරන්නම්. ඔයාලා ගාව තියෙනවා නම් ඒක ඕපන් කරගන්න සහ කඩදාසියක් පෑනක් ලෑස්ති කරගන්න. ඔයාලට මාවත් පේනවද පැත්තකින්? කමක් නැහැ. මාව පේන එක අයින් කරමුද අපි? වීඩියෝ. හරි. මේක තමයි ඔයාලට තියෙන question paper එක. ඒක කියන්නේ SDG goals ගැන තමයි හුඟක් එකෙන් කියවෙන්නේ. අපි බලමු මුලින්ම comprehension question එකක් ගත්තහම paragraph එක කියවන්න යන්න එපා.
question එක මොකක්ද කියලා අපි දන්නවනේ. අපි ආමු first question එකට. first question එක බලන්න. first question එකේ මොකක්ද අහලා තියෙන්නේ? What is the goal of achieving gender equality in politics according to the 2030 sustainable agenda? sustainable agenda එකක් කියලා කියන්නේ sustainable කියන්නේ what is that? තිරසාර වැඩසටහනට අනුව 2030 තිරසාර වැඩසටහනට අනුව gender equality එක achieve කරගන්න තියෙන goal එක ගැන තමයි අහලා තියෙන්නේ. goal කියලා කියන්නේ ඉලක්කය. එහෙම නැත්නම් අරමුණ. අපි දැන් මේ ප්‍රශ්න ටික කියවගෙන යනවා. මේ ප්‍රශ්න වලින් අහලා තියෙන්නේ මොනවද කියලා අපි ඔළුවට චුට්ට දාගන්නවා. ලොකුවට තේරෙන්න ඕනේ නැහැ. බලන්න first question එකේ what is the goal? goal එක මොකද්ද? of achieving. ළඟා කර ගැනීමේදී gender equality. gender equality කියලා කියන්නේ මොනවාද කියන්නේ? සමානාත්මතාවය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය. ඒ කියන්නේ ස්ත්‍රීන් වශයෙන් පුරුෂයන් වශයෙන් අපි බෙදලා වෙන් කරලා සලකන්නේ නැතුව. ඒ කියන්නේ සමහර ජොබ්ස් වලට යනකොට එකම ජොබ් එක එකම වැඩ ටික තියෙන්නේ. නමුත් ගැහැණු අයට ගෙවන ප්‍රමාණයයි පිරිමි අයට ගෙවන ප්‍රමාණයයි වෙනස්. ගැහැණු අයට අඩු සැලකීමක් තියෙනවා කියලා තමයි එතනදී කියන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් අපි නවත්තා ගන්න මේක සමානාත්මතාවයකට ගේන්න අපි පොලිටික්ස් වල තියෙන goals මොනවාද දේශපාලනයේ තියෙන අරමුණු මොනවාද මේ සම්බන්ධයෙන් මොකක් අනුවද according to the 2030 sustainable agenda 2030 තිරසාර වැඩසටහන අනුව මොකක්ද කියලා අහන්නේ. අනේ වගේ අපි මේ questions ටික මුලින්ම කියවන්න ඕනේ. ඔයාලා පෑනක් පොතක් හරි තියෙනවා නම් ළඟට ගන්න. එහෙම නැත්නම් මං කිව්වා මේකේ print out එක තියෙනවා නම් ළඟට ගන්න. මොකද මම paragraph එකේ තේරුම් ඔක්කොම ඔයාලට වචනෙන් වචනේ කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. Second question එකෙන් අහනවා how do women in positions of power contribute to reducing gender gaps and gender-based violence? How do women in positions? Women in positions කියලා කියන්නේ ඒ කියන්නේ ඉහළ තානාන්තර දරන ගැහැණු කට්ටිය. ඉහළ තනතුරු වල ඉන්න ගැහැණු කට්ටිය කියන්නේ බලයේ ඉහළ තැන්වල ඉන්න ගැහැණු කට්ටිය like prime minister එයාත් ගැහැණු කෙනෙක්නේ. අන්න ඒ වගේ කට්ටිය කොහොමද දායක වෙන්නේ? contribute කියලා කියන්නේ දායක වෙන්නේ reducing gender gaps. gender gaps කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් අර මං කියු රැකියාවල එහෙම තියෙන අසමානතාවය පරතරය. අන්න ඒක අඩු කරන්න ඒ වගේම gender based violence. gender based violence කියලා කියන්නේ ස්ත්‍රීන්ට හුඟක් දුරට පුරුෂයන්ට නම් හිංසන වෙනවා අඩුයි. ස්ත්‍රීන්ට වෙන හිංසන ගැන තමයි එතන හුඟක් දුරට කියවෙන්නේ. පුරුෂයන්ටත් හිංසා වෙනවා. නමුත් ඒවා කතා වෙනවා සෑහෙන අඩුයි නේද? අහිංසක පිරිමිත් ඉන්නවා හිංසාවට භාජනය වෙන සමහර කාන්තාවන් යටතේ. හරි. ඊළඟට third question එක. main topic of paragraph 2. අන්න. දැන් මෙතන ප්‍රශ්න දෙකක් අහලා දැන් කියනවා paragraph 2 එකේ කියවෙන ප්‍රධාන මාතෘකාව මොකක්ද? ඒ කියන්නේ paragraph 2 එක කියවලා මේකේ ඔක්කොම කරුණු අඩංගු වෙන කෙටි මාතෘකාවක් දෙන්න කියලා. ඒ කියන්නේ headline එකක් වගේ. ඊට පස්සේ fourth question එක. 3 obstacles faced by female candidates entering the Sri Lankan political arena. Sri Lankan political arena කියලා කියන්නේ ලංකාවේ තියෙන දේශපාලන ක්ෂේත්‍රයට. political arena දේශපාලන ක්ෂේත්‍රය. candidates කියලා කියන්නේ කවුද? ඉදිරිපත් වෙන කට්ටිය. කියන්නේ කාන්තාව ඉදිරිපත් වෙනවනේ ඡන්දෙට. අන්නේ කට්ටියට තමයි කියන්නේ. කියන්නේ ඡන්දේ දාන්න නෙමෙයි ඡන්ද අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් වෙන කට්ටියට obstacles කියලා කියන්නේ බාධක. ඒ කියන්නේ ඡන්ද අපේක්ෂකයෝ විදිහට ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉදිරිපත් වෙන කාන්තාවන්ට තියෙන බාධක 3ක්. ඊට පස්සේ පහත තියෙන දේවල් හරිද වැරදිද කියලා කියන්න ඕනේ. හරිනම් it's okay වැරදි නම් අපි justification sentence එකක් දෙන්න ඕනේ. ඇයි මේකේ හරි එක මොකක්ද කියලා. ඊළඟට
3 barriers that prevent women from entering politics. බලන්න මේ වගේම ප්‍රශ්නයක් කලින් තිබ්බා. අපි යමු ආයෙතෙන්ට. මේ තියෙන්නේ 3 obstacles faced by female candidates. එතන කියන්නේ ඉදිරිපත් වීමේදී මුහුණ පාන. ඒ කියන්නේ දේශපාලනයට ඇතුල් වෙනකොට මුහුණ පාන බාධක තුනක්. මෙතන කියන්නේ මොකද්ද? 3 barriers that prevent women from entering politics. මෙතනත් barriers කියන්නේ බාධක තමයි. මෙතන කියන්නේ මොන බාධකද? ගැහැණු අය politics වලට ඇතුළත් වීමෙන් වළකින බාධක. prevent. ගැහැණු අයව politics වලට ඇතුළත් එන්නේ නැතුව ගන්න. ගැහැණු අය politics කරන්නේ නැති වෙන්න හේතුව. බාධක මොනවාද? අතන අහන්නේ ආවට පස්සේ තියෙන බාධක මොනවාද කියලා. එතකොට සමහර උත්තර සමානයි, සමහර උත්තර අසමානයි වෙන්න පුළුවන්. 7th one. ඒ දෙක කල්පනාවෙන් උත්තර ලියන්න ඕන. 7th one. One action that can help break down misconceptions about the value of female contributions in politics. One action. එක action එකක් කියන්නලු that can break down. ඒ කියන්නේ බිඳ වටන්න පුළුවන්. misconceptions කියලා කියන්නේ වැරදි අදහස්, වැරදි වටහා ගැනීම about the value of female contributions in politics. ඒ කියන්නේ ගැහැණු අයගේ දායකත්වය, politics වලට ගැහැණු අයගේ තියෙන දායකත්වයේ වටිනාකම වැරදි විදිහට තේරුම් අරන් තියෙන එක බිඳ වටන්න, අඩු කරන්න. ඒ කියන්නේ ඒකට අපිට හිට් කරන්න පුළුවන් විදිහේ action එකක් මොනවාද තියෙන්නේ කියලා අහනවා. 8th one. Why is a gender balanced parliament beneficial for decision making? Gender balanced parliament එකක් කියලා කියන්නේ පාර්ලිමන්ට් එක ඇතුලේ ගැහැණු අය වගේම පිරිමි අයත් ඉන්න ඕනේ සමසමව නෙමෙයි. කියන්නේ යම් තාක් දුරකට එයාලා එහෙම ප්‍රතිශතයන් තියෙනවා. ඒ කියන්නේ ගැහැණු අයට මෙච්චර ප්‍රතිශතයකින් අවම ඉන්න ඕනේ කියලා. අන්න ඒ වගේ දැනටමත් පාර්ලිමේන්තුවේ තියෙනවා තාම මේක අවම වශයෙන් කාන්තා නියෝජනය මෙච්චරක් වෙන්න ඕනේ. අන්න එහෙම එකක් තියෙනවා. අන්න ඒ වගේ ජෙන්ඩර් බැලන්ස් පාර්ලිමන්ට් එකක්. කියන්නේ ගැහැණු පිරිමි දෙකොල්ලම බැලන්ස් එකේ ඉන්න පාර්ලිමේන්ට් එකක්. ඇයි ඩිසිෂන් මේකින් වලදී වටිනාකමක් දෙන්නේ? මොකද ගැහැණු කෙනෙක් ගන්න තීරණයක් පිරිමි කෙනෙකුට ගන්න බෑනේ. අපි බලමු ආන්සර් එක මොන වගේ එකක් වේවිද කියලා. Why it is important for Sri Lanka to promote more balanced and representative political participation? Why it is important for Sri Lanka? ඇයි ඒක ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ? To promote කරන්න more balanced and representative political participation. ගොඩක් balance වෙච්ච වගේම හරිම representative political participation එකක් promote කරන එක ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ ඇයි? ඔය ප්‍රශ්නෙට උත්තර ඔය වචන පිටින්ම ඇති. අපි බලමු ගිහිල්ලා. What do the following number and percentage refer to in the passage? අන්න. මෙන්න මෙතෙන්දි තමයි අර තියෙන order එක වෙනස් වෙන්නේ. මෙන්න මේ questions දෙකේදී. දැන් මෙතන පිළිවෙලකට සමහර වෙලාවට ඇවිල්ලා මේ වගේ එකක් ආවොත් numbers ඊට පස්සේ words highlighted words තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකට ආවොත් එහෙම මේවා වෙනස් වෙන්න පුළුවන්. බලමු. numbers 179 කියලා number එකක් තියෙනවා. අන්න ඒක මොකක්ද refer කරන්නේ passage එකේ? 5.33 මේ 5.33% 5.33 කියන්න පුළුවන් 5.33 කියන්න පුළුවන් 5.3%. මෙන්න මේ percentage එක මොකටද refer කරන්නේ? ඊට what do the following words refer to? අන්න දැන් වචන set එකක් දීලා. which, its, there කියලා වචන තුනක් තියෙනවා. මේවා මොනකටද refer කරන්නේ කියලා අහනවා. ඒක තව paragraph එකේ line 8 වෙනි line එකේ තියෙන්නේ. මේක paragraph 2 4 වෙනි line එකේ තියෙන්නේ. there කියන එක paragraph 3 11 වෙනි line එකේ තියෙන්නේ. මෙන්න මේවා මොනකටද refer වෙන්නේ කියලා අහනවා. Next one. Select and underline the answer most similar in meaning to the highlighted words. දැන් මේ highlighted words වලට most similar answer එක මොකක්ද මෙතන තියෙන කියලා තමයි අහන්නේ. select කරලා underline කරන්නලු. මම හිතන්නේ මේකට දීලා ඇති මේ මොනවාද answers 4ක් විතර. මම ඉතින් මේක කෙටි විදිහට මේ විදිහට අරගෙන හදලා තියෙනවා. broken down, deterrent, undermine. අපි වචන ටිකක් කියමුකෝ. gender gap
gender gap කියලා කියන්නේ අර මොනවද ගැහැණු පිරිමි පරතරය. ඒ කියන්නේ වැටුප අධ්‍යාපනය එක්ක රැකියා අවස්ථාවල තියෙන වෙනස්කම් අන්න ඒ වගේ තියෙන පරතරයට. කියන්නේ ගැහැණුන්ට එක විදිහක් පිරිමින්ට එක විදිහක්. අන්න ඒක. ඊට පස්සේ undermine. undermine කියලා කියන්නේ undermine. undermine කියලා කියන්නේ යම් කෙනෙක්ගේ එහෙම නැත්නම් යම් දෙයක මොනවා හරි බලය පහත් කිරීමක් කරනවා. ඊට පස්සේ deterrent කියලා කියනවා මොනවා හරි දෙයක් සිදුවීම වැළැක්වීමට හරි එහෙම නැත්නම් සිදුවීමේ බලය අඩු කරන්න, ඒ කියන්නේ බාධා කරන්න තියෙන දෙයක්. බාධාවක් වගේ. ඊට පස්සේ broken down කියලා කියනවා බිඳ වැටීමක්, ඉවත් කිරීමක් අන්න ඒ වගේ දෙයකට broken down කියලා කියනවා. හරි අපි යමු දැන් paragraph එකට. (2023) past paper question 5. Read the following passage on some of the recent management trends and answer the questions given below. 20 marks. මෙතෙන්ට 20 marks allocate කරලා තියෙනවා. මේකේ රටාව හරියට අල්ලගත්තොත් අපිට මේකට fully marks achieve කරන්න පුළුවන්. හරි අපි බලමු. Gender equality in politics is vital for achieving the 2030 sustainable agenda. Right. Gender equality කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය. Politics වල තියෙන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය is vital. Vital කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්ලු. මොකටද? For achieving. Achieve කරනවා කියලා කියන්නේ අපි ළඟා කරගන්නවා කියන එකට. ළඟා කරගන්නවා කියලා කියන්නේ ඈත තියෙන දෙයක් ළඟ කරගන්නවා නෙමෙයි අපි ජයග්‍රහණයක් කියන්නේ. ඒ කියන්නේ අපි goal එකකට ලං වෙනවට තමයි achieve කියලා කියන්නේ. Achieving the 2030 sustainable agenda. Sustainable agenda කියලා කියන්නේ තිරසාර වැඩපිළිවෙල වැඩසටහන. Sustainable එකකින් කියවෙන්නේ පරිසරය, ආර්ථිකය, ඒ වගේම සමාජය සඳහා දිගු කාලීනව, ඒ කියන්නේ කෙටි කාලීනව නෙමෙයි දීර්ඝ කාලයකින් පස්සේ හොඳ පරිසරයක් රැකගෙන යාමට සැලසුම් කරන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ දැන් අපි සමහර සම්පත් තියෙනවා. අපි ඔහේ පාවිච්චි කරනවා, විනාශ කරලා දානවා. like corals අපි අනාගත පරම්පරාවට සමහර දේවල් දැක ගන්නවත් නැති වෙනවා අපි මේ දේවල් කරන නාස්තිය, දූෂණය, විනාශය නිසා. අන්න ඒ දේවල් රැකගෙන ඉදිරියටත් දීර්ඝකාලීනව මේ දේවල් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න තමයි මේ sustainable goals කියන එක පටන් ගත්තේ. ඒක sustainable development goals SDG. පළහා ඇති වචනේ අපි බලමු. This is outlined by IS. මේ තියෙන්නේ this is outlined by SDG. Outline කියලා කියන්නේ මේක සාරාංශ කරලා තිබුණලු SDG target 5.5 එකේදී. ඒ කියන්නේ sustainable development goals. Sustainable development goals. ස්ථිර සංවර්ධන අරමුණු ඉලක්ක. ස්ථිරසාර සංවර්ධන අරමුණු ඉලක්ක. SDG goals කියලා කියන්නේ. හරි. Ensure women's full and effective participation. Ensure කියලා කියන්නේ සහතික කරනවා. එහෙම නැත්නම් වග බලා ගන්නවා. Effective කියලා කියන්නේ හොඳ ක්‍රියාකාරී, එහෙම නැත්නම් හොඳ results ලැබෙන participation එකක්. සහභාගීත්වයක් කාගෙන්ද? කාන්තාවන්ගෙන් පූර්ණ සහයෝගයක් සහ මේ participation එකක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම equal බලාපොරොත්තු වෙනවා නෙමෙයි sorry ensure කරනවා කියන්නේ වග බලා ගන්නවා and equal opportunities. ඒ වගේම සමාන අවස්ථා for leadership නායකත්වයට සමාන අවස්ථා දෙනවා at all levels of decision making. all levels of decision making කියන්නේ තීරණ ගැනීමේ හැම level එකකින්ම political, economic, public life ඒ වගේ හැම දෙයකින්ම. Research shows that research එකක් පෙන්නනවා women in positions of power. Women in positions of power කියලා කියන්නේ බලය ඇති තනතුරු වල ඉන්න කාන්තාවය. කියන්නේ ලොක්කියෝ ටික contribute to reduced gender gaps. එයාලා දායකත්වයක් දීලා තියෙනවා gender gaps අඩු කරගන්න. And lower levels of gender based violence. ඒ වගේම lower අඩු කරගන්න
gender based violence ඒ කියන්නේ මොනවාද කාන්තා හිංසනය ඒ වගේ අර තමන්ගේ කාන්තා බව පුරුෂ බව අනුව හිංසා පීඩාවට පත් වෙන එක violence කියලා කියන්නේ ඒක හිංසාව. ඒක නැති කරගන්න since female leaders are more likely to tackle such issues. හේතුව තමයි female leaders ලා ගැහැණු නායකයෝ more likely ඒ කියන්නේ යාලට මේ වගේ issues tackle කරගන්න. ඒ කියන්නේ හොඳින් මුහුණ දෙන්න එහෙම නැත්නම් හොඳින් විසඳන්න මේ වගේ තත්ත්වයන් හසුරවන්න හොඳ හැකියාවක් තියෙනවා. with a greater sense of priority කියලා කියන්නේ වඩා ඉහළ හැඟීමක් වඩා ඉහළ ප්‍රමුඛත්වයක් දීලා මේවා මේ විසඳන්න පුළුවන් ඒ වගේ කාන්තාවන්ට. in addition ඊට අමතරව implementation of legislation කියලා කියන්නේ නීති ක්‍රියාත්මක කිරීම that contributes දායකත්වයක් දෙන to safer environment ආරක්ෂිත පරිසරයකට දායකත්වයක් දෙන නීති for women and children බලන්න මෙතන ගොඩක්ම women උයි children උයි ගැන තමයි කියලා තියෙන්නේ gender based violence එක ගැන. ඒගොල්ලන්ට කාන්තාවන්ට ළමයින්ට safer environment ආරක්ෂිත පරිසරයක් ගොඩනගන්න leads to better educational outcomes and employment opportunities. ඒ දේවල් යොමු කරනවා යහපත් අධ්‍යාපනික outcomes වලට. ඒ කියන්නේ ළමයි හොඳට ඉගෙන ගන්නවා ඊට පස්සේ employment opportunities කාන්තාව හොඳට වැඩ කරනවා which contribute to overall socio-economic improvements in long term. මේ දේවල් නිසා මේවා දායකත්වය දෙනවා overall කියන්නේ සමස්තයක් වශයෙන් සමාජීය වගේම ආර්ථික දියුණුවට දිගු කාලීනව. මම හිතනවා මම මේ කියන එක පැහැදිලි කියලා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් කරහරි මයික් එක ඔන් කරලා අහන්න. මෙසේජ් එකක්කුත් දාන්න මට ඒක පේන්නේ නැති වුණොත් චුට්ටක් අහන්න මොකද මම ගොඩක් ફોකස් කරන්නේ මේ විතර නෝට් එකට chat එකට නෙමෙයි. හරි. Although Sri Lanka elected the world's first female prime minister in 1960. මෙන්න මෙතන වැදගත් කතාවක් කියනවා. ලංකාවේ පළවෙනි අගමැතිනිය කාන්තා අගමැතිනිය ලංකාවේ නෙමෙයි මේ ලෝකේ පළවෙනි කාන්තා අගමැතිනිය පත් කරේ කවුද? ලංකාවේ. පත්ුනේ ලංකාවේ. මොන අවුරුද්දේද? 1960. Over 6 decades later. ඒ කියන්නේ දශක 6ක් ගත වුණාට පස්සේ the country's political arena continues to be male dominated. මොකද උනේ? රටේ තියෙන political arena එක ඒ කියන්නේ දේශපාලන ක්ෂේත්‍රය continues to be male dominated. Male dominated කියලා කියන්නේ පිරිමි අයට වැඩි බලයක් වැඩි පාලනයක් තියෙන තත්වයකට ආවා. බලන්නකොනේ ලෝකෙම්ම පළවෙනි කාන්තා නියෝජනයේ ප්‍රයිම් මිනිස්ටර් විදිහට ගෙනාවෙත් ලංකාව. ඒකත් දශක 6ක් කියලා කියන අවුරුදු 60ක් වගේ පොඩි කාලෙකින් මේක male dominated පුරුෂාධිපත්‍ය මෙතන රජ වුණා නේ. All right. Currently Sri Lanka ranks at වර්තමානයේ ශ්‍රී ලංකාව තියෙනවලු රෑන්ක් එකේ මොන රෑන්ක් එකේද 179 out of 189 countries in terms of the percentage of women in national parliaments. ලස්සන දෙයක් නේ වෙලා තියෙන්නේ. අර පළවෙනි කාණේ කොතනද තියෙන්නේ? 189න් 179ලු. මොකක්ද? terms of the percentage of women in national parliaments. ලංකාවේ ජාතික පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනයේ තියෙන percentage එක. ඒ කියන්නේ එච්චර කාන්තා නියෝජනය අඩුයි ලංකාවේ. රටවල් තියෙන 189 නම් ලංකාවේ 179 නේ. අන්තිම අඩියේ ඉන්නේ. අගේ ඉඳලා බැලුවොත් නම් 10 විතර වෙයිනේ. එහෙම ප්ලේස් එකක් හම්බ වෙයි. එච්චරටම මේක male dominated වෙලා තියෙනවා. This is far below. ඉතා ඉහළ. sorry, far below කියලා කියන්නේ ඉතා පහළ. far above කියන්නේ ඉහළ. far below කියන්නේ පහළ. ගොඩාක් පහළ අගයක් ගන්නවලු it's South Asian counterparts. counterparts කියලා කියන්නේ සමාන තනතුරු දරන. ඒ කියන්නේ මේ දකුණු ආසියාවේ අනිත් අපේ සමානතමියත් එක්ක බලනකොට මේක ගොඩාක් පහළ අගයක් තමයි ලංකාවේ percentage එක තියෙන්නේ. මේ කාන්තා නියෝජනය තියෙන්නේ. Women represent
over 52% of the country's population. ලංකාවේ population එකෙන් නම් කාන්තාව 52% නියෝජනය කරනවා. Yet men continue to play a dominant role in the national legislature. මොකද්ද වෙලා තියෙන්නේ? නමුත් පිරිමි කට්ටිය තමයි ප්‍රධාන භූමිකාවක්. dominant role කියලා කියන්නේ ප්‍රධාන භූමිකාවක්. එහෙම නැත්නම් ප්‍රබල චරිතයක්. මෙතන කරන්නේ national legislature එකේ national legislature කියලා කියන්නේ ජාතික මොකක්ද කියන්නේ? ජාතික නීති පද්ධතියේ පුරුෂයෝ තමයි මෙතන ප්‍රධාන භූමිකාවක්. එහෙම නැත්නම් ප්‍රබල චරිතයක් කරන්නේ. right. නමුත් කාන්තා නියෝජනය ලංකාවේ population එකක් විදිහට ගත්තාම 52%ක් ඉන්නවා. වැඩියෙන් ඉන්නේ කාන්තාව වෙනකොට රජ කරන්නේ පිරිමි. okay. මම feminist නෙවෙයි. මම මේකේ තියෙන දේවල් වලට පැහැදිලි කරන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට මට කැලෑ පැත්තට ගහයි අම්මෝ මම feminist කියලා. I'm not a feminist, right? okay. අපි කොතනද නැවැත්තුවේ? National legislation. The insufficient representation of women is a prominent weakness in Sri Lanka's political landscape. The insufficient representation. Insufficient කියන්නේ sufficient නෑ, ප්‍රමාණවත් නෑ. Representation. කාන්තා නියෝජනය ප්‍රමාණවත් නැහැලු. Is a prominent weakness. Prominent කියලා කියන්නේ ප්‍රමුඛ කියන්නේ ප්‍රසිද්ධ වැදගත් කියන්නේ සැලකිය යුතු weakness එකක් දුර්වලතාවයක්ලු කාන්තා නියෝජනය අඩුකම in Sri Lanka's political landscape. ඒ කියන්නේ දේශපාලන පරිසරය. political landscape කියන්නේ දේශපාලන පරිසරය. ලංකාවේ දේශපාලන තත්ත්වය ලංකාවේ දේශපාලනයේ කාන්තාවන්ගේ නියෝජනය අඩුවීම සෑහෙන ලොකු දුර්වලතාවයක්. The share of women in Sri Lanka's parliament has gradually increased since Sirimao Bandaranayake was sworn in as Prime Minister in 1960. Yes. The share of women in Sri Lanka's parliament has gradually increased. Sri Lankaවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කාන්තා කොටස සෑහෙන ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. gradually increase කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. Since කවදා ඉඳන්ද Sirimao Bandaranayake was sworn in as Prime Minister in 1960. Sirimao Bandaranayake Prime Minister විදිහට 1960 අග්‍රමාත්‍ය ලෙස පත්වීම වගකීම බාරගත්ත දිනේ ඉඳලා sworn in කියලා කියන්නේ වගකීම බාරගත්ත කියන එක. පත්වීම බාරගත්ත කියන එක. Prime Minister විදිහට. However, this share has never crossed 6.5 since 1977. එච්චර කොච්චර gradually වැඩි වුණත් වැඩක් නැහැ. මේ share එක කියන්නේ කාන්තා නියෝජනය never crossed 6.5. 6.5% වලට වඩා වැඩි වුණේ 1977 වෙනකම්. gradually වැඩි වුණා තමයි උනාට ලොකුවටම වැඩි වුණෙත් නෑ 6.5න් එහාට ගිහිල්ලා නෑ 1977 වෙනකම් 60 ඉඳලා 77 වෙනකම් කියන අවුරුදු 17ක් තිස්සේ. The 2019 presidential election recorded the highest number of contestants in a Sri Lankan presidential election. අපි දන්න කාලේ 2019 presidential election එක ජනාධිපතිවරණේ record කරා මොකක්ද highest number of contestants කියලා කියන්නේ තරඟකරුවෝ. ගොඩක් තරඟකරුවෝ හිටියා මේකෙදි කියන්නේ ගොඩක් ජනාධිපති අපේක්ෂකවරු හිටියා මේකෙදි. ශ්‍රී ලංකන් presidential election එකකදී ශ්‍රී ලංකාවේ තිබ්බ ඡන්දෙකදී වැඩිම ජනාධිපති අපේක්ෂකයෝ ගානක් හිටපු ඡන්දයේ විදිහට ඒක record එකක් තිබ්බ 2019. Of the 35 presidential candidates 35 දෙනෙක් ඉඳලා තියෙනවා ජනාධිපති වෙන්න බලාගෙන presidential candidates කියලා කියන්නේ ජනාධිපති අපේක්ෂකයෝ කියන එක. right. එතකොට මේ 35 දෙනෙක් අතර only one was female. එක්කෙනයි ගෑනු කෙනෙක්ට හිටියනේ. 35 දෙනාගෙන්ම එක්කෙනයි ගෑනු. ඒ කියන්නේ 34ක්ම පිරිමි. With an overwhelming majority of the current administration being male. Overwhelming majority එකක් කියන්නේ විශාල පිරිසක්, බොහෝ පිරිසක් majority. With an overwhelming majority of current administration being male. වර්තමාන පරිපාලනයේ ගොඩාක් බොහෝ පිරිසක් ඉන්නේ පිරිමි. The current share of
female members of parliament stand as low as 5.3%. Current share of female members. දැනට වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තා නියෝජනය ගොඩක් අඩුයි. ඒක 5.3%. Right. Third paragraph. Female candidates entering the Sri Lankan political arena tend to face more obstacles than their male counterparts. අන්න අපි අර ප්‍රශ්නිකක් තිබ්බා මේකනේ. Female candidates entering the Sri Lankan political arena tend to face more obstacles. Female candidates ලා කාන්තා නියෝජනය කාන්තා අපේක්ෂකයෝ entering the Sri Lankan political arena ලංකාවේ දේශපාලනයට පිවිසෙන කාන්තා අපේක්ෂකයෝ tend to face කියලා කියන්නේ මුහුණ දීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මුහුණ දීමට නියමිතයි වගේ තේරුමක් තමයි. Tend to face more obstacles than their male counterparts. Counterparts කියලා කියන්නේ එයාලගේ සමකාලීනයෝ. ඒ කියන්නේ එයාලගේ සම තනතුරු වල ඉන්න කට්ටිය. එයාලා හා සමානවම දේශපාලනයේ පිවිසෙන පිරිමි කට්ටිය ගැන තමයි ඒ කියන්නේ. එයාලට වඩා කාන්තාව ගොඩක් obstacles බාධක වලට මුහුණ දෙනවා කියලා එතන කියන්නේ. They often have insufficient financial resources. They often එයාලට බොහෝ විට insufficient financial resources. එයාලට ප්‍රමාණවත් මුදල් නැහැ ඒගොල්ලන්ට. මූල්‍ය සම්පත් නැහැ ඒගොල්ලන්ට. මොකටද? To run the large scale political campaigns. විශාල වශයෙන් political campaigns කරන්න that may lead many leading Sri Lankan male politicians undertake. I කියන්නේ දැන් ගොඩක්ම මොනවාද leading Sri Lankan male politicians කියලා කියන්නේ දැනට හුඟක් උඩින් ඉන්න leading level එකේ ඉන්න උඩින්ම ඉන්න ප්‍රසිද්ධම වගේ මිනිස්සු ගොඩක් දන්න පිරිමි politicians ලා පටන් අරගෙන තියෙන යාලා කරගෙන යන ඒ විදිහේ ලොකු campaigns කරන්න විශාල මට්ටමේ campaigns කරන්න යාලට මූල්‍ය හැකියාවක් නැහැ කාන්තාවන්ට. ඒක එක හේතුවක්. එයාලා ඇතුල් මේ වෙන්න නැති වෙන්න. ඊට පස්සේ prevailing gender wage gaps. While the lack of funds can be due to various reasons. Lack of funds. ඒකත් ඒ කියන්නේ යාලට හම්බ වෙන funds මූල්‍යමය මොනවද ඒවට කියන්නේ ප්‍රතිලාභ අඩුවීම can be due to various එක විවිධ හේතුන් මත මේවා වෙනස් වෙන්න පුළුවන්. Prevailing gender wage gaps also play a significant role. Gender wage gaps කියලා කියන්නේ කාන්තා පිරිමි පාර්ශ්වයන් මම කිව්වේ salaries වල වෙනස් කියලා. ඒ කියන්නේ එකම තනතුර එකම වැඩ කොටස කාන්තාවන්ට අඩුවෙන් ගෙවනවා පිරිමින්ට වැඩියෙන් ගෙවනවා. අනේ වගේ ඒවට තමයි gender wage gaps කියන්නේ. Also play a significant role. ඒක වැදගත් චරිතයක් කරනවා in hindering employed women. Hindering employed women කියලා කියන්නේ employed women කියලා කියන්නේ සේවයේ යෙදෙන කාන්තාවන් hindering කරනවා. එයාලට බාධා කරනවා. ඒ කියන්නේ එයාලා එහෙම employee නොවන තත්ත්වයට ගේනවා. එයාලා දැන් ඡන්දෙ ඉල්ලන කියන දැන් මෙතන කියන්නේ ඡන්දෙ නොඉල්ලන තත්ත්වයට ගේනවා මෙන්න මේ හේතුව මේ gender wage gaps which often has adverse impacts throughout their life. Which often has ඒ වගේම එයාලට බොහෝ දුරට adverse impacts ඒ කියන්නේ නරක බලපෑම් තියෙනවා එයාලගේ ජීවිත කාලය පුරාවටම. In addition, ඊට අමතරව social and cultural biases සමාජීය සහ සංස්කෘතික bias වෙනවා කියලා කියන්නේ පක්ෂපාතීත්වය. That tend to ඒ කියන්නේ එක පැත්තකට බරයි. ඒ කියන්නේ කාන්තාව මෙහෙම කරන්න හොඳ නැහැ. කාන්තාව කොටට අනින්න හොඳ නැහැ. කාන්තාව ඡන්දෙ ඉල්ලන්න හොඳ නැහැ. කාන්තාව දේශපාලන මීටින් වල කෑ ගහන්න හොඳ නැහැ. අනේ වගේ social and cultural biases තියෙනනේ කාන්තාව යම්කිසි රාමුවකට කොටු කරලා තියාගෙන ඉන්න. අන්න ඒවා. That tend to undermine the capability of women as governing authorities. අන්න ඒ වගේ කාන්තාවව undermine කරන්න. ඒ කියන්නේ යාගේ තියෙන බලය අඩු කරලා හිර කරලා තියාගන්න එයාගේ හැකියාව මේ අඩු කරලා හිර කරලා තියාගන්න කරන මේ වීමක් වෙනවා මෙන්න මේ social and cultural biases වලින්. Women as governing authorities. ඒ කියන්නේ governing authorities කියලා කියන්නේ පරිපාලනමය බලධාරියෙක් විදිහට කාන්තාව නැගිටලා එන එක මේ නැති කරලා කාන්තාව පල්ලෙහාට දාලා කාන්තාවව රාමුවකට කොටු කරලා අන්න ඒ වගේ සිටුේෂන් එකකට ගේනවා.
also contribute to the lack of external financial backing for women. අනේ ඒකත් external financial backing for women කියලා කියන්නේ එළියෙන් කියලා කියන්නේ බාහිරින් කාන්තාවට මූල්‍යමය පහසුකම් ලබා දෙන එක අඩු කරනවා. ඒ කියන්නේ දැන් ඔය සමහර ඉන්නවා politicians යාලට සල්ලි නැහැ. ඒ වුණාට සල්ලි තියෙන මිනිස්සු හුඟක් වෙලාවට බිස්නස්මන්ලා තමයි යාලගේ කැම්පේන්ස් කරගෙන යන්නේ. නමුත් කාන්තාවන්ට මෙන්න මේ බෙනිෆිට් එක වෙලා තියෙනවා මේ social and cultural biases නිසා. Then high expectations placed on the role of females as caregivers and the notion of politics as dirty or corrupt tend to discourage women from engaging in politics. Yes, high expectations placed on the role of females as caregivers. High expectations කියලා කියන්නේ හුඟක්ම කාන්තාව කියන චරිතය හරිම ඒ කියන්නේ රෝගීන් එහෙම නැත්නම් දරුවෝ එහෙම නැත්නම් පවුල එයාලව සත්කාර කරගෙන එයාලව බලාගෙන එහෙම ඉන්න කෙනෙක් විදිහට තමයි කාන්තාවව දකින්නේ caregiver කෙනෙක් විදිහට. කොතනද අපි හිටියේ caregivers and the notion of politics. notion of politics කියලා කියන්නේ දේශපාලනය ගැන තියෙන මතය. ඒ කියන්නේ දේශපාලන ඇදහිල්ල සාමාන්‍යයෙන් දේශපාලනයේ කිව්ව ගමන් මිනිස්සු කියන්නේ dirty, corrupted ඒ වගේනේ කියන්නේ හරිම පිරිසිදු හරිම දූෂිත කැත ලං වෙන්නවත් සුදුසු නැති ජරා මඩ ගොඩක් කියලානේ කියන්නේ. අනේ ඒ වගේ දේවල් tend to discourage women from engaging in politics. අනේ වගේ දේවල් කාන්තාව දේශපාලනයේ යෙදීම engaging කියලා කියන්නේ මේ කසාද බඳිනව නෙමේ යෙදෙනවා කියන එක. කටයුතු කිරීම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම මේකේ යෙදීම දේශපාලනයේ යෙදීම යෙදিলা කටයුතු කිරීම තමයි engaging කියන්නේ කාන්තාවන් මේ වගේ දේශපාලනයේ යෙදීමෙන් discourage කරනවා. යාව encourage කියලා කියන්නේ motivate කරනවා. යාව තවත් දිරි ගන්නවා. discourage කියන්නේ යාව එයාගේ තියෙන දිරිය නැති කරලා යාව ඒක හොඳ නැහැ කියන මට්ටමට එයාගේ ඔළුව ගේනවා. Further, the tedious work කියලා කියන්නේ හරිම දිග ඉවර වෙන්නේ නැති අකමැති හිතන අප්‍රසන්න වැඩ. ඊට පස්සේ travel ඒ වගේම දිග දුර යන්න තියෙනවා and long hours involved ඒ වගේම පැය ගණන් එක දිගට meetings වල ඉන්න වෙනවා අර යන්න වෙනවා මෙහෙ යන්න වෙනවා අර වැඩ මේ වැඩ කියලා අනේවා involved are barriers to maintaining a good work life balance. අන්න ඒ වගේම barriers ඒවා හරිම බාධාවක් කාන්තාවකට යහපත් පෞල් ජීවිතයක් වගේ මේ කියන්නේ work එකයි life එකයි balance කරගන්න. job එකයි පෞල් ජීවිතයයි යහපත්ව maintain කරන්න පවත්වාගෙන යන එක කාන්තාවන්ට බාධාවක්. මොකද එපා වෙන වැඩ ගොඩක් කරලා ගෙදර ගියාම ආයි වැඩ කරන්න තියෙනවා. ඊට පස්සේ වෙලාව දිග වෙලාවල් වල මේ වැඩ කර ඉඳලා යාට ගෙදර වෙනුවෙන් වැඩ කරන්න තියෙන කාලය අඩු වෙනවා. අනේ වගේ ගොඩක් දුර travel කරනවා නම් යාට travelling පහසුකම් අඩුයි වියදම වැඩි අනේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒවත් එක්ක යාට work life balance එක හරියට කරගෙන යන්න බැරි වෙනවා. Finally, having their lives often subject to public scrutiny. Public scrutiny කියන්නේ මොකද්ද? මහජන අවධානය. ඒ කියන්නේ අර මොනවාද? sorry. public scrutiny කියලා කියන්නේ මොනවාද? අර නළු නිලියන්ට හම්බ වෙනවා වගේ අවධානයක් politicians ලටත් හම්බ වෙනවා නේ. හොරෙන් bathroom එකටවත් යන්න බෑ. කැමරාවක් අටවගත්තු එකෙක් ඒක අස්සෙත් ඉන්නවා සමහර වෙලාවට. අනේ වගේ සිටුේෂන් එකකට කාන්තාවකට මුහුණ දෙන්න ගියාම ඒක ටිකක් අමාරුයි. අන්න ඒ වගේ. ඊට පස්සේ especially as women are judged more critically for partaking in a male dominated field. ඒ වගේම ගැහැණු අයව හරිම critical විදිහට judge කරනවා. ඒ කියන්නේ හරිම නරක විදිහට ගොඩක් ගැඹුරු අවධානයක් අරගෙන කියන්නේ පොඩි movements පවා චූටි වැරද්දක් පවා හරිම ජජ් කරලා කාන්තාව අපහසුතාවයට පත් කරනවා විශේෂයෙන් ලංකාව වගේ රටක. ඒ වගේම කියන්නේ විශේෂයෙන්ම male dominated field එකක ඒ කියන්නේ පුරුෂාධිපත්‍ය පිරිමින් විසින් පාලනය කරන field එකකට සම්බන්ධ වීම නිසාම ඒ වගේ අපහසුතාවයකට කාන්තාව මුහුණ වෙනවා. මේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. is an added deterrent. deterrent එකක් කියලා කියන්නේ ඒක එයාට
ඔය තියෙන ගැටලු වලට එකතු වෙච්ච තවත් එක බාධාවක් deterrent එකක් කියලා කියන්නේ. Fourth paragraph එක. Measures must be taken to educate men and women on the importance of breaking free from traditional gender roles. Measures must be taken to educate men and women. Measures ගන්න කියන්නේ පියවර ක්‍රියාමාර්ග ගන්න ඕනේ අපි පිරිමි අයවයි ගැහැණු අයවයි educate කරන්න මේ ගැන දැනුවත් කරන්න. Educate කියන්නේ education කියන්නේ අධ්‍යාපනය තමයි. නමුත් මෙතන කියන්නේ දැනුවත් කරනවා කියලා. Contextual meaning එක දැනුවත් කිරීම. On the importance of breaking free from traditional gender roles. Breaking free from කියලා කියන්නේ නිදහස් වෙන්න. කියන්නේ traditional gender roles වලින් ඒ කියන්නේ මේ traditional කියලා කියන්නේ traditional සාම්ප්‍රදායික gender roles කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ චරිත තියෙන අනේ චරිත වලින් breaking free නිදහස් වෙන්න ඒ නිදහස් වීමේ වැදගත්කම ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න පියවර ගන්න ඕන. Stereotypes කියලා කියන්නේ සාම්ප්‍රදායික මත දරන කට්ටිය. And discrimination කියලා කියන්නේ මිනිස්සු අතර ભેද ඇති කරනවා. ඒ කියන්නේ කළු අයට වෙන විදිහක්, සුදු අයට වෙන විදිහක්, සිංහල මිනිස්සුන්ට වෙන විදිහක්, මුස්ලිම් මිනිස්සුන්ට වෙන විදිහක්, අන්න ඒ වගේ සලකන්නේ අන්න ඒවා that prevent women from entering politics. අන්න ඒ වගේ දේවල් කාන්තාවෝ දේශපාලනයට ඇතුල් වීම වළක්වනවා. දැන් මෙතන කියන්නේ දේශපාලනයට ඇතුල් වීම වළක්වන ඒවා. අර තියෙන කලින් මම කිව්වේ ඇතුළත් වුණාම යාලා මුහුණ දෙන ප්‍රශ්න. Females should be empowered. කාන්තාවෝ empowered වෙන්න ඕනේ. empowered කියන්නේ යාලා සම්පූර්ණ බලයක් ලබා ගන්න ඕනේ and encouraged. ඒ වගේම යාලා දිරි ගන්නවන්න ඕනේ to take up leadership roles. leadership roles අරගන්න. From a young age, තරුණ වයසේදීම කුඩා වයසකදීම යාළව නායකත්ව චරිත වලට අපි පොළඹවන්න ඕනේ. Existing women in government can also mentor others to follow in their footsteps. Existing women in government කියලා කියන්නේ දැනට වර්තමානයේ රජයේ ඉන්න කාන්තාව ටික එයාලට පුළුවන් mentor others. mentor කියලා කියන්නේ එයාලට උපදේශකයෙක් විදිහට වෙන්න, එහෙම නැත්නම් ගුරුහරුකම් දෙන කෙනෙක් වෙන්න, mentor කෙනෙක් වෙන්න to follow in their footsteps. එයාලගේ අඩිපාරේ ඉන්න කියන තත්ත්වයට එයාලගේ role එක maintain කරගන්න දැනට government එකේ ඉන්න කාන්තාවන්ට පුළුවන්. Providing the necessary tools and guidance is crucial for new candidates. Providing the necessary tools. අත්‍යවශ්‍ය tools ඒ කියන්නේ මෙවලම් උපකරණ සැපයීම ඒ වගේම guidance කියලා කියන්නේ උපදෙස් යන්න ඕනේ මාර්ගය මෙහෙම කරන්න කියලා කරන එක හරිම crucial දෙයක් හරිම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා අලුත් candidates ලට අලුත් කාටද ඉදිරිපත් වෙන කට්ටියට interested in public service with no prior knowledge මොකටද මේ public service එකට ඉදිරිපත් වෙන ඒ කියන්නේ public කියලා කියන්නේ පොදු සේවයට රාජ්‍ය සේවයට ඉදිරිපත් වෙන කට්ටියට tools හරියට දීලා එයාලට හරි guidelines දීලා එයාලව හරි පාරයට යොමු කරන එක හරිම වැදගත් වෙලා තියෙනවා මොකද මේම with no prior knowledge or political affiliations ඒ කියන්නේ කලින් දැනුමක් නැතුව prior knowledge එකක් කියන්නේ කලින් දැනුමක් නැතුව ඒ වගේම political affiliations ඒ කියන්නේ දේශපාලන සම්බන්ධතාවයක්වත් පක්ෂයක එකතුවක්වත් නැතුව misconceptions කියලා කියන්නේ වැරදි අදහස් එහෙම නැත්නම් වැරදි මතයන් undermining the value of female contributions in politics should be broken down by advocating for equal representation ඔන්න තව ප්‍රශ්නයකට උත්තරයක් මෙතන තියෙනවා misconceptions undermining the value of female contributions ඒ කියන්නේ කාන්තාවන්ගේ නියෝජනය අඩු කරන වැරදි මතයන් politics වල තියෙන ඒවා අපි නැති කරලා දාන්න ඕනේ විනාශ කරලා දාන්න ඕනේ break down කරලා කඩලා දාන්න ඕනේ මෙන්න මේ යන රැල්ල කඩලා දාන්න ඕනේ by advocating for equal representation කියලා කියන්නේ සමාන representation එකක්. ඒ කියන්නේ සමාන කට්ටියක් එතන ඉන්න ඕනේ කියන එකට advocate කරන්න ඕනේ අපි. සහාය බල කරන්න ඕනේ, අරගල කරන්න ඕනේ. කාන්තාවුනොත් මෙච්චර ප්‍රමාණයක් ඉන්න ඕනේ. මේ කාන්තාවන්ට සමායිතින් ලැබෙන්න ඕනේ. කාන්තාවත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඔන්න ඔය වගේ situation එකකට. The public must be made aware of the importance and necessity of diversity in government to make educated choices as voters.
Public must be made aware of the importance and necessity of diversity in government to make educated choices as voters. පොදු මහජනයාව දැනුවත් කරන්න ඕනේ මොන වැදගත්කම ගැනද? necessity of in diversity. Sorry, necessity of diversity in government. Diversity කියලා කියන්නේ විවිධත්වය. රජයේ තියෙන විවිධත්වය අවශ්‍යතාවය. ඒ කියන්නේ කාන්තා නියෝජනයේ පිරිමි නියෝජනයේ දෙගොල්ලම ඉන්න ඕනේ. පිරිමි විතරක් ඉඳලා හරියන්නේ නැහැ. විවිධ මිනිස්සු මෙතන ඉන්න ඕනේ. අන්න ඒකේ අවශ්‍යතාවය පැහැදිලි කරලා දෙන්න ඕනේ පොදු මහජනයාට to make educated choices. ඒ කියන්නේ හුඟක් educated choice එකක්. එයාලා voters ලා විදිහට ඡන්දදායකයෝ විදිහට බුද්ධිමත් තීරණයක් ගන්න. Existing women and men in government can formulate legislation. දැනට ඉන්න කාන්තාවෝයි පිරිමි can රජයේ ඉන්න කාන්තාවෝයි පිරිමි can formulate legislation. ඒ කියන්නේ එයාලට සකස් කරන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන් මේ legislation එක නීති පද්ධතිය to ensure diversity and equity in governance. මොනවාද ඒකට කියන්නේ ensure කියලා කියන්නේ අපි තහවුරු කරන්න diversity and equity in governance. විවිධත්වය වගේම සමානත්වතාවය පාලනයේ. government කියන්නේ රජය, governance කියන්නේ පාලනය. පාලනයේ diversity එකක්, විවිධත්වයක්, ඒ වගේම equity එකක්, සමානාත්මතාවයක්. The introduction of a gender quota. Introduction of a gender quota. Gender quota එකක් කියන්නේ මොකක්ද? දේශපාලන ශාස්ත්‍රය වගේම වෙනස් ශාස්ත්‍රවලත් මේ ජෙන්ඩර් කෝටා එක තියෙනවා. කාන්තාව මෙන්න මෙච්චරක් ඉන්න ඕනේ අවම වශයෙන් කියලා ලබා දෙන ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ 125ක කාන්තා නියෝජනයක් අනිවාර්යයි. අඩු වෙන්න බෑ වැඩි නිසා. අවම 125ක්වත් කාන්තාව ඉන්න ඕනේ. නැත්නම් ඒක null and void. අන්න ඒකට තමයි ජෙන්ඩර් කෝටා කියලා කියන්නේ. අන්න ඒකේ හඳුන්වා දීම at the national level can encourage more women to run for office and improve female representation in the Sri Lankan parliament. අන්න ඒක හරිම ජාතික මට්ටමින් හඳුන්වා දීම හරිම වැදගත්කමක් තියෙනවලු කාන්තාවන්ව දිරිගන්වන්න මෙයාලව මෙන්න මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍යත්වයට. Men alone cannot make laws for society at large. පිරිමින්ට බෑ සම්පූර්ණයෙන්ම මුළු රටේම නීතිය පිළිබඳ පිරිමින්ට තනියම බෑ නීති හදන්න මේ සමාජයටම. කියන්නේ නීතියක් හදන්නේ එක කට්ටියකට නෙමෙයි මුළු රටකටමනේ මුළු සොසයිටි එකටමනේ. එයාලට මුළු රටටම සම්පූර්ණයෙන්ම නීතියක් හදන්න පිරිමින්ට බෑ. මොකද එයාලා දන්නේ එක වපසරියක් විතරයි. කාන්තාව දන්න වපසරිය පිරිමි දන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. එතකොට කාන්තාවන්ගේ සහයක් අවශ්‍ය වෙනවා. එතකොට කාන්තාවන් මෙතන නියෝජනය කිරීම වැදගත් වෙනවා. Women should have an equal say in politics. Since a gender balanced parliament contributes to more effective and informed decision making. කාන්තාවන්ට සමානව එයාලගේ මොනවාද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා පොලිටික්ස් වල. ජෙන්ඩර් බැලන්ස් පාර්ලිමේන්ට් එකක් ඒ කියන්නේ කාන්තා පිරිමි නියෝජනය බැලන්ස් වෙලා තියෙන සමාන වෙන්නම බෑ. කාන්තා නියෝජනයේ හුඟක් වෙලාවට චුට්ටක් අඩු වෙන්න ඕනේ. ඒක තමයි නීතිය. අන්න එහෙම පාර්ලිමේන්ට් එකක් කරන දායකත්වය දක්වනවා ගොඩක් effective වගේම informed decision making හුඟක් තොරතුරු සහගත ඒ වගේම ගොඩක් ඵලදායී තීරණ ගැනීම වලට. The global population continues to promote female legislations. Global population කියලා කියන්නේ ලෝක ජනගහනය. ලෝක ජනගහනය ප්‍රොමෝට් කරනවලු female legislators ලව. ඒ කියන්නේ කාන්තා විධායකවරු. එහෙම නැත්නම් කාන්තා නීති සම්පාදකයෝ. female legislators ලා කියන්නේ legislators ලා and encourage diversity in politics. ඒ වගේම යාලා දේශපාලනයේ politics වල තියෙන diversity එක encourage කරනවලු. විවිධත්වය encourage කරනවා කියලා කියන්නේ දිරිගන්වනවා. Sri Lanka too needs to welcome more women in leadership and political spaces. ලංකාවත් අවශ්‍යයි. ලංකාවත් Sri Lanka too needs to welcome more women in leadership. පාලනයට කාන්තාවන්ට අවස්ථාවක් දෙන්න අවශ්‍යයි and political spaces to break the bias in politics. දේශපාලනත්වයේ තියෙන නම්‍ය ඒ කියන්නේ බයස්කම පක්ෂපාතීත්වය නැති කරලා දාන්න කඩලා දාන්න කාන්තා නියෝජනයක් අවශ්‍යයි ලංකාවටත්. Doing so is the only way to ensure inclusivity. මෙහෙම කරන එක තමයි doing so. එහෙම කරන එක තමයි only way එකම
විදිය එකම විදිහ තමයි මෙහෙම කරන එක මොකටද to ensure කරන්න what is inclusivity what is that සම අයිතීන් ලබා ගැනීම inclusivity සමාන අයිතිය ලබා දීම අන්න ඒක ensure කරන්න තහවුරු කරගන්න තමන්ට සමාන අයිතියක් තහවුරු කරගන්න එකම විදිය තමයි මේක කාන්තාව දේශපාලනයට ඇතුළත් වෙන එක ඇතුළත් වෙලා පිරිමින්ගේ තියෙන පුරුෂාධිපත්‍ය කඩලා දාන එක එතකොට සම අයිතීන් ලබා ගන්න පුළුවන් ඒ වගේම equality සමානාත්මතාවය and genuine democracy කියලා කියන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය democracy කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය genuine democracy කියන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාව democratic socialist republic එකක් ලංකාවේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියලා ලංකාවේ වුණාට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ සමාජවාදීත් නෑ ජනරජයකුත් නෙමෙයිද මම නම් දන්නේ නෑ ඒක හරි දැන් මෙතන තේරිච්ච නැති තැනක් තියෙනවද තේරුන්නේ නැති වචනයක් හරි මම හිතනවා මම හැම වචනෙම වගේ පැහැදිලි කරලා දුන්නා කියලා අපැහැදිලි තැනක් තියෙනවා අපි දැන් questions වලට answers දෙන්න තමයි යන්නේ හරි මම හිතනවා කාටවත් අපැහැදිලි නැහැ කියලා අපි time එකත් is going to fly so that we'll discuss the questions the first one is what is the goal of achieving gender equality in politics according to the 2030 sustainable agenda goal එක මොකක්ද කියලා අහන්නේ goal එක තමයි to ensure women's full and effective participation and equal opportunities for leadership at all levels of decision making in political, economic and public life. මම තේරුම් කරලා දුන්නා women's full and effective participation එකක් ඒ වගේම equal opportunities leaderships වලට ඒ වගේම all levels of decision making ඒ වගේම political, economic and public life. දේශපාලන ආර්ථික වගේම සාමාන්‍ය ජන ජීවිතේ සමානාත්මතාවයක්, සමාන අවස්ථාවක්, සමාන නායකත්ව හැකියාවක් සමාන තීරණ ගැනීමේ හැකියාවක් ඒ වගේම පූර්ණ ඵලදායී සහභාගීත්වයක් කාන්තාවට ensure කරලා දෙන එක තමයි goal එක. How do women in positions of power contribute to reducing gender gaps and gender based violence? Women in power කොහොමද contribute කරන්නේ gender gaps අඩු කරගන්න? Women in power are more likely to tackle such issues with a greater sense of priority. අපි මේක කතා කරා. නේ එයාලට හැකියාව තියෙනවා power කියන්නේ බලයේ ඉන්න කාන්තාවන්ට හැකියාව තියෙනවා හරිම ලේසියෙන් මේ වගේ issues විසඳන්න ඒ කියන්නේ gender inequality violence ඒ වගේ ප්‍රශ්න විසඳන්න මොකද එයාලගේ ලොකු leadership skill එකක් තියෙනවා main topic of paragraph 2 එකෙන් මොනවද කියන්නේ අපි paragraph 2 එක විස්තර කරා ආයිමත් ඕන හිතෙන්ට ගිහින් repeat කරලා බලන්න ඒකෙන් විස්තර කරන්නේ the dominance of men in Sri Lanka's political arena. ලංකාවේ දේශපාලන ශේෂ්ත්‍රයේ තියෙන පිරිමි අයගේ dominance එකේ කියන්නේ එයාලගේ තියෙන බලය ගැන. එයාලා බලය කොච්චර දුරට අල්ලගෙන තියනවද දේශපාලන field එකේ කියන එක තමයි එතන කියන්නේ පුරුෂාධිපත්‍ය වගේ තමයි. ඊළඟට 3 obstacles faced by female candidates entering the Sri Lankan. මෙතන මම කියලා දුන්න වෙනස මේක ඇතුළත් වෙන අය මුහුණ දෙන එක මේක ඇතුළත් වෙන අය ඇතුළත් වෙන එක නවත්තන්න තියෙන barriers. ඇතුළත් උනාට පස්සේ තියෙන barriers තමයි insufficient financial resources. මුදල් හිඟකම. social and cultural biases. සමාජීය ඒ වගේම සංස්කෘතික වශයෙන් තියෙන පක්ෂපාතීත්වය කියන්නේ කාන්තාව යම්කිසි රාමුවකට සීමා කරලා තියෙන්නේ. ඊළඟට higher expectations as caregivers. එයාලා දේශපාලනයට ඇතුළත් වුණත් එයාලගේ ගෙදර වැඩිහිටියන්ව දරුවන්ව ගෙදර දොර ඊට පස්සේ ගෙදර සුරතලුන් ඊට පස්සේ හස්බන්ඩ්ව පවා බලා ගන්න කෙනෙක් කියන තත්වෙට. ඒ කියන්නේ වයිෆ් නැති වුණත් ගෙදර මිනිස්සු කන්නේත් නැහැ බොන්නේත් නැහැ අඳින්නෙත් නැහැ මැරෙන තත්වයකට තමයි ලංකාවේ පිරිමි ඉන්නේ. හරි. ඊළඟට true or false කියලා දීලා තියෙනවා මෙතන මම මේ දාලා නැහැ මොකක්ද statement එක කියලා anyhow the statement was false justification sentence එක මම දීලා තියෙනවා
sentence එක තමයි the notion of politics as dirty or corrupt tends to discourage women from engaging in politics. සමහර විට එතන discourage වෙනුවට encourage වගේ වචනයක් සමහර විට දීලා ඇති. සාමාන්‍යයෙන් politics වල තියෙන පිළිගැනීම politics ගැන මිනිස්සු විශ්වාස කරන්නේ politics ගැන මිනිස්සු සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ dirty වගේම ඒ කියන්නේ දූෂිත හරිම ජරාවක් මඩගොහරුවක් කියලා තමයි දේශපාලනය ගැන මිනිස්සු විශ්වාස කරන්නේ. ඒ නිසා කාන්තාවෝ දේශපාලනයට ඇතුළත් වීමේ වළකිනවා. අන්න එහෙම එකක් මෙතන තියෙන සමහර විට අර false statement එකේ තියෙන්නේ නැති කාන්තාවෝන්ව දිරිමත් කරනවා කියලා ඔන්න ඔය හේතුව. හරි. 3 barriers that prevent women from entering politics. දැන් කියනවා කාන්තාවෝ දේශපාලනයට ඇතුළත් වීමෙන් වළක්වන කියන්නේ කලින් ඇතුළත් වෙච්ච කට්ටියට තියෙන බාධක හැව්වේ දැන් මෙතන අහන්නේ ඇතුළත් වීමෙන් වළක්වන බාධක මොනවාද කියලා. අර හේතු පළවෙනි හේතුවම මෙතන තියෙනවා lack of financial resources. එයාලට අඩුවෙන් තමයි මුදල් සම්පාදනය කරන්න එයාලට දෙයක් කරගන්න. ඒ වගේම gender wage gaps කාන්තාවන්ට අඩුවෙන් ගෙවනවා පිරිමින්ට වැඩියෙන් ගෙවනවා. ඊට පස්සේ social and cultural biases. social and cultural biases කලින් එකේ තිබ්බා. කාන්තාව සීමා කරලා තිබීම. හරි. One action that can help break down misconceptions about the value of female contributions in politics. ඒක අපි කතා කරා. මෙන්න මෙතන තිබ්බා. අපි ආයෙ උඩට ගියොත් එහෙම misconceptions කියලාම තිබ්බා. මෙතන misconceptions undermining the value of female contributions in politics should be broken down by advocating for equal representation. බලමු answer එක. Advocating for equal representation. මේක හුඟක් වෙලාවට පුළුවන් නම් full answer එක ලියන්න. මම දැන් මේ කෙටියෙන් ඔයාලට අදහසක් ගන්න තමයි මේ විදිහට දැම්මේ. එතකොට fully ලියන්න. Advocating for equal representation can help break down misconceptions about the value of female contributions in politics. අනේ විදිහට. Why is a gender-balanced parliament beneficial for decision making? මං කිව්වේ කාන්තාව පිරිමි දෙගොල්ලම ඉන්න ඕනේ හරි තීරණ ගන්න නම්. උත්තරේ තිබුණා. Gender-balanced parliament contributes to more effective and informed decision making. හරිම වැදගත් වගේම තොරතුරු ගොඩක් තියෙන තීරණ ගැනීම වලදී තීරණ ගැනීම වලට වැදගත් වෙනවා. Why is it important for Sri Lanka to promote more balanced and representative political participation? ඇයි ලංකාවට වැදගත් වෙන්නේ balanced representation එක? Promoting balanced representation ensures inclusivity, equality, and genuine democracy. It helps break the bias in politics and encourage diversity. ඔන්න හේතු ලියලා තියෙනවා. මම ඔන්න ඔය වචනවල තේරුම් කිව්වා. inclusivity කියන්නේ සමාන අයිතියක් ලබා දෙනවා. equality කියන්නේ සමානාත්මතාවය. genuine democracy කියලා කියන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න ඔය දේවල් ensure කරගන්න. ඒ වගේ මේක අපිට break down කරන්න පුළුවන් politics වලට තියෙන bias එක. ඒ කියන්නේ පුරුෂාධිපත්‍ය break down කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ encourages diversity. එතකොට අපිට ඒකේ විවිධත්වයක් දකින්න පුළුවන් politics වල. What do the following number and percentage refer to in the passage? 179 කියලා තිබ්බා. 189න් 179ක් රටවල් වලින් ලංකාව තමයි 179. මොකේද? ලංකාවේ national parliament එකේ women participation එකේ 179 Sri Lanka's ranking out of 189 countries in terms of women in national parliaments. ඒක හැම මෙතන ඇති. 5.3% එක තමයි percentage of female members in Sri Lanka current parliament. ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තමයි 5.3. What do the following words දැන් නම් වෙනස් වෙලා ඇතිනේ අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන් කාන්තා නියෝජනය චුට්ටක් වැඩි වුණාද මන්දනේ. හරි. What do the following words refer to? මෙන්න මේ වචන which it's there මෙන්න මේ paragraphs වල තියෙන. මම එතෙන්ට ගිහින් ආයි බලන්න යන්නේ නැහැ. paragraph 1 එකේ line 8 එකේ තියෙන which කියන එක refer කරන්නේ the legislation that contributes to a safer environment for women and children. අපි ඕනනම් ගිහිල්ලා බලමු. paragraph 1.
line 8 බලමු 1 2 3 4 5 6 7 8 8 which මේ තියෙන මෙතන which contribute to overall socio-economic කියලා. එතන කියවෙන්නේ the implementation of legislation that contributes to safer environment for women and children leads to better educational outcomes and employment opportunities කියලා. Answer එක the legislation that contributes to a safe environment for women and children. It's කියලා paragraph B එකේ තියෙනවා. It's බලන්න. I couldn't find it anyhow. It's කියලා refer කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවට. There කියලා paragraph 3 එකේ refer කරලා තියෙනවා their lives කියලා වෙන්නේ නැති. Their lives ඒ කියන්නේ women ලා ගැන එතන කියන්නේ. Right. අපි දැන් අන්තිම කොටසට ආවා. Select and underline the answer most. මම ඔයාලට දීලා තියෙන වර්ණ හතර නම් මෙතන දීලා නැහැ. අනිත් answers හතර. Gender gap කියලා කියන්නේ වැටුප අධ්‍යාපනය රැකියා අවස්ථාවල තියෙන වෙනස්කම්. ඒ කියන්නේ කාන්තාවන්ට පුරුෂයන්ට වෙනස් විදිහට සැලකෙන එක. ඒකට gender disparity කියලා කියනවා. ඊළඟට undermine කියලා කියනවා gender disparity කියන්නේ ලිංගික අසමානතාව. gender gap කියන්නේ ලිංගික අසමානතාව. මම දන්නේ හරිද කියලා වචනේ එහෙම වචනයක් තියනවද කියලා දන්නේත් නැහැ. මේ තනි වචනයක් දෙන්න ඕන නිසායි මම ඒ වචනේ කිව්වේ. මම අර විස්තර කරපු එක තමයි තේරුණා. undermine එහෙම නැත්නම් diminish කියලා කියන්නේ අඩුවීමක්. අපි කියන්නේ කාන්තාවකගේ බලය අඩු කරලා කාන්තාව සීමා කරනවා. ඒ වගේ තමයි diminish කියලා කියන්නේ. deterrent කියලා කියනවා අපි මොන හරි දෙයක් සිදු කරන්න අපි බාධා කරනවා. මොන හරි දෙයක් වෙන්න බාධා කරනවා. බාධාවකට deterrent එකක් කියනවා. obstacle කියලා කියන්නේ ඒකම තමයි බාධාව. broken down eliminated. broken down කියලා කියන්නේ eliminate කරනවා කියන එක. ඒ කියන්නේ මකා දානවා. eliminate කරනවා කියන්නේ මකා දානවා. ඉවත් කරනවා. broken down කියලා කියන්නේ අපි යම් කිසි තැනකින් නවත්තලා මෙන්න මේ තියෙන concept එක අයින් කරලා දානවා. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ මඩ ගොහරුවක්. ඒකට කාන්තාවන්ට යන්න බෑ. අන්නේ කියන concept එක අපි අයින් කරලා දානවා. break down කරලා දානවා. එතනින් කඩලා දානවා. අන්න ඒක තමයි break down. එහෙම නැත්නම් eliminated කියලා කියන්නේ. right. අදට මේ question එක discuss කරලා ඉවරයි. මම හිතනවා මේ question එක discuss කරපු එක ඔයාලට useful වුණා කියලා. ඔයාලට තේරුණා කියලා මම හිතනවා මේ question එකේ තිබ්බ මේ මොනවද මේක හැදිලා තිබ්බ විදිහ. ඒ වගේම මෙතනින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් group එකට message එකක් දාන්න. එහෙම නැත්නම් අනිත් අය දානවා වගේ මට personally message කරන්න. හැබැයි දැනට ළමයි කීප දෙනයි වැඩ කරලා තියෙන්නේ. එක ගර්ල් කෙනෙක් ඉන්නවා එයාට බබාලත් ඉන්නවා. නමුත් එයා හොඳට වැඩ කරනවා. බබාලත් ඉඳගෙන මේ වැඩත් කරනවා කියන්නේ ඇත්තටම එයා සුපර්. එහෙම උනන්දුවක් අනිත් හැමෝම තියාගන්න. එක්සෑම් එක කල් ගියා කියලා පාඩම් කරන එක නවත්තන්න එපා. මොරාල් එක නැති කරගන්න එපා. පාඩම් කරන්න දිගටම.
එතකොට එක්සෑම් එක කිට් වෙනකොට පේපර්ස් එකක් දෙකක් කරලා අපේ මොටිවේෂන් එක අප් කරලා තියාගත්තාම අපිට එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. නැත්තම් මෙතනින් ඔයාලා ගිව් අප් කරොත් සඩන්ලි එක්සෑම් දාපු ගමන් ඔයාලා පැනික් වෙනවා. ඊට පස්සේ පාඩම් කරගන්න බැරුව යනවා, ටයිම් මැනේජ් කරගන්න බැරුව යනවා, එක්සෑම් ෆේල් වෙනවා. දැන් ෆීස් ගෙවලා තියෙන්නේ, හුඟක් අය මහන්සියෙන් හම්බ කරලා ෆීස් ගෙවලා තියෙන්නේ. ඒ මුදල් වලටවත් වටිනාකමක් දෙන්න. නැත්තම් අපේ කාලේ අපරාධ ඉස්සරහට යනවා විතරයි වෙන්නේ ප්‍රශ්නත් එක්ක. හරි. අපි අදට ක්ලාස් එක වයින්ඩ් අප් කරමු. මොකද මමත් හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් නෙමෙයි මේ ටිකේ පසු වෙන්නේ. මම මේ අද ක්ලාස් එක දාගත්ත නිසා ඔයාලගේ එක්සෑම් කිට්ටු නිසා මම දාගත්තේ. ඊට පස්සේ දාගත්තට පස්සේ තමයි කැන්සල් වුණා කියලා දැනගන්න ලැබුණේ. නමුත් මේ මොරාල් එක නැති කරගන්න කැමති නැති නිසායි මම මේක කරේ. ආයෙ ටයිම් එකක් ලැබුණොත් අපි ෆුල් පේපර් එකක් ඩිස්කස් කරමු. ඔයාලගේ කමෙන්ට්ස් ගෲප් එකට දාලා තියන්න. මේ ක්වෙස්චන් එකත් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. දන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. Hi, අපි ක්ලාස් එක wind up කරමු. Good night everyone.